මහකන්න ඉවරයි දැන් යලකන්න පටන් ගත්තා. දැන් ඔන්න මං කුඹුරට ගියා ගොයන් ගලවන්න. මගේ අතින්ම තමයි ඉස්සෙල්ලාම ගොයන් ටික ගලවන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කට්ටියක් එකතු වෙලා තමයි හදන්නේ. ඉතින් මේ වගේ දවසට හරි මහන්සි හවස් වෙනකොට. වතුරේ ඉඳලා ගෙදර ආපුවාම ටිකක් රත් කරගන්න ඕන නම් වතුර ටිකක් රත් කරගන්න ඕන. ටිකක් දර යනවා. පොල්ලතු තමයි හොඳම දේ. ඉතින් පොල්ලතු ටිකක් කඩාගෙන ඇවිල්ලා කොළ හුළු අත බැඳ ගන්නවා අපි. මං ඉන්නක පෙන්නන්න මේ වගේ පොල් ගෙඩියකුත් ඔන්නේ දා වැටිලා තිබුණා. ඉතින් හැමදාම පොල්ලුත් වැටිලා තියෙනවා. මොකද රුපියල් 250ක් විතර වෙනවා පොල් ගෙඩිය. ඉතින් වත්තේ තියෙන එක හරි ලාභයි. මෙන්න හුළු අත්තක් බඳිනවා. මෙහෙම හුළු අත්තක් බඳගත්තාම මේක දාලා වතේට ගින්දර ටිකක් දාගත්තාම වතුර එක හොඳට රත් වෙනවා. ඇඟ හොද ගන්න හරිම සනීපයි. ඉතින් හුළු අතු ඒ වගේ බැඳගත්තාම කියනවා ඉස්සර බෙන්න බහින කට්ටියට හුළු අත්තක් අතේ තියාගෙන යන්න ඕනේ කියලා. මොකද ගෙදරින් ප්‍රශ්නයක් වුණත් පිරිමියාට යන්න වෙනවා රැ වුණත්. ඒ හින්දා එහෙම කියනවා. ඉතින් මම ඔන්න ඒ වැඩ කතාව වලින් වැඩක් නැහැ. දර ටිකක්කුත් කඩාගත්තා. ඒ ටිකත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඉතින් රැට උයන්න ඕන. ඔහොම තමයි අපේ දවස් ගෙවිලා යන්නේ. ඔය වගේ දර ටිකක් ගත්තාම පොල්ලක් අද්දාගෙන ඇඟ ටිකක් හොදගෙන ඊට පස්සේ ඉතින් උයන්න ගත්තාම රැ වෙනකොට හැමෝම වට වෙනවා කෑම කන්න.